හායි යාළුවනේ, අද අපි නොලෙජ් හබ් වෙතින් ගෙන එන්නේ ලෝකයේ භයානක දූපත් ගැන. සාමාන්‍යයෙන් දූපතක් කිව්වම අපිට මතක් වෙන්නේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් ලස්සන පරිසරයක්. ඒත් ලෝකයේ සමහර දූපත් තියෙනවා ඒවා මිනිස් ජීවිත බිලිගන්න බලාගෙන ඉන්න මාරාන්තික ස්ථාන. අද අපි කතා කරන්නේ ලෝකයේ මිනිස් පය තැබීමට පවා අවසර නැති ලෝ භයානකම දූපත් කිහිපයක් ගැන. ඉල්හාදා කියෙයිමාඩා ග්‍රෑන්ඩ්, බ්‍රසීලය. මේ ලෝකයේ සර්ප දූපත විදියට හඳුන්වනවා. බ්‍රසීල වෙරළට ඔබ්බෙන් පිහිටි මේ දූපතේ සෑම වර්ග මීටරයකටම එක සර්පයෙක් බැගින් ඉන්නවා කියලා සොයාගෙන තියෙනවා. මෙහි ඉන්න ගෝල්ඩන් ලාන්ස් හෙඩ් කියන සර්පයා කොතරම් විෂ සහිතද කියනවා නම් ඌ දෂ්ට කරොත් විනාඩි කිහිපයකින් මිනිසෙකුගේ මස් පවා දිය වෙන්න පුළුවන්. මේ නිසාම බ්‍රසීල රජය මේ දූපතට ඇතුල් වීම තහනම් කරලා තියෙන්නේ. උතුරු සෙටිනල් දූපත, ඉන්දියාව. බෙන්ගාල බොක්කේ පිහිටි මේ දූපත ලෝකයේ සම්පූර්ණයෙන්ම හුදකලා වුණු තැනක්. මෙහි ජීවත් වෙන සෙටිනල් ගෝත්‍රිකයන් පිටස්තර ලෝකයට ඉතාම අකමැති. මේ දූපතට කවුරු හරි කිට්ටු වුණොත් ඔවුන් නීතල සහ හෙල්ලවලින් පහර දෙනවා. අදටම ඔවුන්ගේ භාෂාව හෝ ජීවන රටාව ගැන ලෝකෙ දන්නේ ඉතාම අල්ප දෙයක්. මීයාකේ ජිමා දූපත, ජපානය. මේ දූපතේ ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගෑස් මාස්ක් එකක් ඕනෙමයි. මොකද මේ දූපතේ තියෙන සක්‍රිය කිනිකඳ නිසා නිතරම වාතයට විෂ සහිත සල්ෆර් ඩයොක්සයිඩ් වායුවට මුදා හැරෙනවා. 2000 වසරේදී මෙහි ජනතාව ඉවත් කළත් අදටත් එහි වෙසෙන ස්වල්ප පිරිසට ගෑස් ආවරණයක් නැතුව එළියට බහින්න බැහැ. පොවෙක්ලියා දූපත, ඉතාලිය. මේ ලෝකයේ වැඩිපුරම හොල්මන් පවතින බව කියන දූපතක්. අතීතයේ වසංගත රෝග පැතිරුණු කාලයේදී රෝගීන් ලක්ෂයකට අධික පිරිසක් මෙහි ගෙනවිත් මිය යන්නට හැරියා. පසුව මෙහි පිහිටි මානසික රෝහලක වෛද්‍යවරයෙක් රෝගීන් මත අමානුෂික අත්හදා බැලීම් කළ බවත් කියවෙනවා. අද වන විට මේ දූපත සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙනවා. මේ වගේ දූපත් ගැන ඔබ මීට කලින් අහලා තිබුණද? මේ වගේ තැනකට යන්න ඔබත් කැමතිද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.